කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වඩාත් කාර්යක්ෂම සාධාරණ හා සුහදශීලී සේවාවක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එහි පවතින අඩුපාඩු හඳුනාගෙන භෞතික වශයෙන් මෙන්ම තානාපති කාර්යාල පරිසරයේද ප්‍රසන්න වන අයුරින් සකස් කිරීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ඔබ වෙත සතුටින් දන්වා සිටිමු. එමෙන්ම ඔබට ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය වැඩි කිරීමට තානාපති කාර්යාලයේ මානව සම්පත ඉහළ නංවා ඇති අතර කාර්යාලයේ යටිතල පහසුකම්ද වැඩි දියුණු කරමින් සිටිමු. ඔබ දැනටමත් දන්නා පරිදි ඔබ සේවයේ නියුතු වන විට මුහුණ දෙන ගැටලු තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට WhatsApp hotline දුරකථන අංක 2ක් හඳුන්වා දී තිබේ. මේ වන විටත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් එම දුරකථන අංක සඳහා ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙන අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් කඩිනමින් එම ගැටලු වෙනුවෙන් අදාළ විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව විශ්වාසයෙන් ඔබට දැනුම් දෙන්නෙමු. එවන් පසුබිමක් තුලදී කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටින අතරතුර සේවා ස්ථානවල ඇතිවන යම් ගැටලුකාරී තත්ත්වයන්ට භාජනය වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොමග යවමින් කුවේට් හා ඉන් පරිබාහිරව වෙනත් රටවල සිටිමින් ක්‍රියාත්මක වන ඇතැම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍යකරුවන් විසින් එම ශ්‍රී ලාංකික වින්දිතයන්ගේ ගැටලු උපයෝගී කරගනිමින් විදේශගත ශ්‍රී ලාංකිකයන් අතර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිය පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ ගන්නා බව තානාපති කාර්යාලයට නිරීක්ෂණය වී ඇත. වැඩි වශයෙන්ම කුවේට් රාජ්‍යයෙන් පිටත සිටින ශ්‍රී ලාංකික සමාජ මාධ්‍යකරුවන් විවිධ පුද්ගලයන් හරහා ශ්‍රී ලාංකික වින්දිතයන්ගේ තොරතුරු රැස් කර ඇතැම් විට එම වින්දිතයන් හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන්වත් සම්බන්ධ කරගනිමින් ව්‍යාජ ලෙස සකස් කළ තොරතුරු හා වීඩියෝ පට සමාජ ජාලා වෙත මුදා හරිමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ව නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනී ගොස් ඇත. ශ්‍රී ලාංකික ප්‍රජාවට සෙත සැලසීමේ මුවාවෙන් සිදු කරන මෙවැනි ක්‍රියා සහ වැරදි අදහස් ප්‍රචාරය කිරීම තුළින් තානාපති කාර්යාලය සහ කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයන් අතර ඇති යහපත් සම්බන්ධතාවය පළුදුවීමට ලක්වන අතර සමහර අවස්ථාවලදී තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලාංකිකයන්ට සේවාවන් ලබා දීමේදී හා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සොයන ක්‍රියාවලියේදී යම් බාධා ඇතිවිය හැක. මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන් නිසා කුවේට්හි සිටින ශ්‍රී ලාංකික පිරිසට තානාපති කාර්යාලය පිළිබඳව වැරදි වැටහීමක් ලබා දීමට දැඩි ප්‍රයත්නයක් දරන බව පෙනී ගොස් ඇති අතර එය සේවාවන්ට හා රාජකාරී කටයුතු වලට බාධා කිරීමක් ලෙසත් රාජ්‍ය විරෝධී කටයුත්තක් ලෙසත් හැඳින්වීමට කැමැත්තෙමු. තවද ඇතැම් සමාජ මාධ්‍යකරුවන් විසින් දිගින් දිගටම සිදු කරන මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් කුවේට් වෙත රැකියාවන් සඳහා පැමිණීම අනාරක්ෂිතයයි සිතා මන්දෝත්සාහී වීමටද හේතුපාදක වනු ඇත. විශේෂයෙන් වින්දිත පුද්ගලයෙකුට විසඳුමක් ලබා දීමේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, වින්දිත ශ්‍රී ලාංකිකයා, ඔහුගේ හෝ ඇයගේ ළඟම ඥාතියා හෝ පවුලේ සමාජිකයන් සම්බන්ධ කරගනිමින් එම විසඳුම් වලට එළඹෙන අතර ඒවා පහසුම හෝ කෙටිම විසඳුම් ක්‍රමය විය නොහැකි නමුත් විවිධාංශ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කොට ලබා ගන්නා වින්දිත පුද්ගලයාට උපරිම ප්‍රයෝජනයක් සැලසෙන ආකාරයේ හොඳම ප්‍රශස්තම විසඳුම් වේ. එය වින්දිත පාර්ශවය හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සමාජිකයන්ගේ ලිඛිත එකඟතාව මත පමණක් සිදුවන අතර එම සාකච්ඡා පිළිබඳව ශ්‍රව්‍ය හා දෘශ්‍ය සාක්ෂි හා ප්‍රකාශ සටහන්ද ලබා ගනී. සමාජ මාධ්‍යකරුවන් විසින් නොමග යවනු ලබනුයේ බහුල වශයෙන් ගෘහස්ත රැකියාවන්හි නියුක්ත කාන්තා සේවක පිරිස් වන බව නිරීක්ෂණය වී ඇත. එලෙස ගොදුරු ය හැකි ශ්‍රී ලාංකිකයන් වන ඔබ මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරන සමාජ මාධ්‍යකරුවන්ගෙන් වඩා ප්‍රවේශම් විය යුතු බව තානාපති කාර්යාලය වශයෙන් දැනුම් දීමට කැමැත්තෙමු. මීට ඉහතදී දැනුම් දී ඇති පරිදි ඔබගේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව තිරයේ සඳහන් තානාපති කාර්යාලයේ වෙන් කර ඇති WhatsApp අංක 2 අමතා හෝ වොයිස් මැසේජ් ආකාරයෙන් යොමු කළ හැකිය. ගැටලුවලට භාජනය වූ ශ්‍රී ලාංකික වින්දිතයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ලෙස වගකීම් සහිතව කටයුතු කළ යුතු වන බැවින් එම වින්දිතයාගේ පවුලේ ළඟම ඥාතියෙකු හැරුණුකොට බාහිර තුන්වන පාර්ශව වෙත එම ගැටලු හෝ ඒවාට ගන්නා ලද විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තොරතුරු ලබා දීමක් සිදු නොකරයි. තානාපති කාර්යාලයේ දැනුමකින් තොරව තානාපති කාර්යාලයේ පිටත සිදුවන යම් සිද්ධීන් සහ කුවේට්හි සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරන ක්‍රියාවන්ට තානාපති කාර්යාලයේ සම්බන්ධ බව පෙන්වමින් තානාපතිතුමාට අනෙකුත් නිලධාරීන්ට සහ
තානාපති කාර්යාලයට දෝෂාරෝපණය කිරීමට ඇතැම් සමාජ මාධ්‍යකරුවන් පෙළඹී ඇති බවද පෙනී යයි. තානාපති කාර්යාලය මෙවැනි වැරදි කටයුතුවලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන අතර යම් යම් වැරදි ක්‍රියාවල යෙදෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තානාපති කාර්යාලයට වාර්තා වූ විගස තානාපති කාර්යාලයට ලැබී ඇති බලසීමාව තුළ ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරයි. සිය සමාජ මාධ්‍ය ජාලා යහපත් අරමුණක් උදෙසා භාවිතා නොකරන සමාජ මාධ්‍යකරුවන් කොටසක් සිටියද කුවේට්හි සිටින බොහෝමයක් සමාජ මාධ්‍යකරුවන් තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් සිය සමාජ මාධ්‍ය නාලිකා හරහා කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ව නිවැරදිව දැනුම්වත් කරමින් වගකිව යුතු සමාජ මෙහෙවරක නියැලමින් කටයුතු කරන බවද සඳහන් කළ යුතුය.